ආයුබෝවන් ඉතින් වෙනදට වඩා වෙනස්ම වීඩියෝ එකකින් අද හම්බ වෙන්නේ මම අද පෙන්වන්න හිතුවා මහත්තයාගේ උදේ කෑම එකයි දවල් කෑම එකයි හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම උදේට ඔනිගිරි හදන්න කියලා හිතුවා. ඔනිගිරි වලට කවලම් කරන්න මම මේ ඕබකොළ නැත්තම් ශිසෝ කොළ ටිකක් ලියා ගන්නවා. ඔයාලා මේක දැකලා ඇති ගොඩක් කොරියන් කෑමවල ජපන් කෑමවලට පාවිච්චි කරන කොළයක් තමයි මේ ඕබකොළය කියලා කියන්නේ. ඉතින් මේ විදියට හීනියට ලියාගත්තා. මොකද බතට කවලම් කරන හින්දා මං හිතුවා ටිකක් හීනියට ලියාගත්තොත් හොඳයි කියලා. ඉතින් හීනියට ලියාගත්ත මේ කොළ ටික පැත්තකින් තියාගෙන ඊළඟට මම යන්නේ ඔනිගිරියේ ෆිලිං එක හදාගන්න. මම පාවිච්චි කරනවා මෙතන ඉමිටේෂන් ක්‍රැබ්. මොකද ඇත්ත කකුළු මස් වලට වඩා මේක ලාභයි පාවිච්චි කරන්න ලේසි. ඉතින් ඔයාලට මේ පැකට් එක ඇරියම මේ වගේ වෙන වෙනම ඔතපු ස්ටික්ස් තියෙනවා. මේ ටික හිමීට වෙනම භාජනයකට දාගෙන මේ රැපර් එකෙන් අයින් කරලා හීනියට ශ්‍රෙඩ් කරගන්න පුළුවන්. හීනියට ඉරා ගන්න පුළුවන්. මේක ලේසියෙන්ම ඉරා ගන්න පුළුවන්. අතෙන් ඉරා ගන්නත් පුළුවන්. ඊට පස්සේ තමන් කැමති නම් කතුරක් පාවිච්චි කරලා කිචන් සිසර් එකක් පාවිච්චි කරලා හීනියට කපා ගන්නත් මේ විදියට පුළුවන්. ඔනිගිරි හදනකොට පාවිච්චි කරන්න පුළුවන් ෆිලිංස් ගොඩක් තියෙනවා. ඉතින් මේක එකක් විතරයි. ඊට පස්සේ මම මේකට ලුණු චුට්ටක් එකතු කරගන්නවා. ගම්මිරිස් ටිකක් එකතු කරගන්නවා. මොකද නිකන් බත් වලටනේ අපි මේක දාන්නේ. එතකොට රස වෙන්න තමයි මේ ලුණු ගම්මිරිස් ටිකක් එකතු කරගෙන මෙයොනේස් ටිකක් දාලා මේක එකට බයින්ඩ් කරගන්නවා. ඒ කියන්නේ එකට හොඳට කවලම් කරගන්නවා. ඔනිගිරි හදනකොට බත් එක උණුවෙන්ම ගන්න ඕන. බත් චුට්ටක් වෙනම බෙදලා චුට්ටක් ඒකේ තියෙන දුම රස්නේ හුමාලය පොඩ්ඩක් දෙතුන් පැත්තකට කවලම් කරලා හුමාලය අරගන්න. ඉතින් බත හදනකොටත් විශේෂයෙන් එක එක අය එක එක විදිහේ දේවල් පාවිච්චි කරනවා. ඉතින් අපි බලමු මම විශේෂයෙන්ම මේකට ගොඩක් දේවල් එකතු කරන්නේ නැහැ. බතට ලුණු ටිකක් එකතු කරගත්තා. ඒ වගේම ගොමබුරා ඒ කියන්නේ තල තෙල් ටිකක් එකතු කරගත්තා. මේ මම දැන් එකතු කරගන්නේ ෆුරිකකේ ලුණු රස දේවල්. ඉතින් ඒකේ චූටියට කපපු නොරි සීවීඩ් නොත් තියෙනවා. ඉතින් ඒ සේරම කවලම් කරගෙන මම අපි හීනියට කපා ගත්ත මේ ඕබකොළෙත් එකතු කරගත්තා. බත් එක පොඩ්ඩක් පැත්තකින් තියලා මං ඊළඟ දවල් කෑමකට ඕන දේවල් ලේස්ති කරගන්න යන්නේ. මම මේ වගේ මිනි සොසේජස් ටිකක් පොඩ්ඩක් ෆ්‍රයි කරගන්නවා. ඒ වගේම කඩෙන් ගනිපු හැම්බර්ගර් එකකුත් චුට්ටක් පෑන් එකේ දාලා ෆ්‍රයි කරගන්නවා. ඊට පස්සේ දවල් කෑමකට ඕන වෙන එළවලු ටික මම ලෑස්ති කරගන්නවා. ඉතින් බ්‍රොකොලි ටික උදේ වෙලා ගියපු හින්දා මම මේ විදියට කවර් කරලා මයික්‍රෝවේව් එකේ දාලා තම්බ ගන්නවා. ඒක හැදෙන අතරේ මම මේ විදියට මේ බලන්න බත් අරගෙන අතට වෙනම තියාගෙන මැද පොඩ්ඩක් ෆිලිං එක දාලා ආපහු බත් ටිකක් අරගෙන ඒක උඩින් තියා ගන්නවා. ඊට පස්සේ තමයි මෙන්න මේ විදියට අත් දෙකේ ප්‍රෙෂර් එකෙන් අත පොඩ්ඩක් ත්‍රිකෝණයක් වෙන විදියට හදාගෙන කරකව ඔයාලට ඕන මේ ත්‍රිකෝණ හැඩය ගන්න පුළුවන්. ඉතින් ලේසියෙන් කරන්න පුළුවන්. දැන් ඔනිගිරි මෝල්ඩ්ස් තියෙනවා. ඒ කියන්නේ ඔනිගිරියක් විදියට හදාගන්න ෂේප් එකේ මෝල්ඩ්ස් තියෙනවා. ඉතින් මට ලේසි මේ විදියට හදාගන්න එක. ඉතින් හරියටම ත්‍රිකෝණයක් වෙන්න ඕනේ. සමහරු රවුමට හදනවා. ඉතින් Taman කැමති විදියකට මේක හදාගන්න පුළුවන්. ඉතින් මෙහෙම ගුලි කරන ගමන් ටිකක් අතේ ප්‍රෙෂර් එක දාලා තද කරන්න ඕන සේරම එකට එකතු වෙන්න. මම මේ විදියට ඔනිගිරි 3ක් හදාගත්තා. ඉතින් ඒ හැම ඔනිගිරියක්ම වෙන වෙනම රැප් කරන්න යන්නේ මම. ඒක එතකොට කන්න ලේසි. අතෙන් අල්ලා ගන්න ඕනේ නැහැ. අතේ ගෑවෙන්නෙත් නැහැ කනකොට. මේ විදියට ඔනිගිරි 3ම පැක් කරලා තියාගත්තා. දැන් අපේ උදේ කෑම එක ලේස්ති. ඉතින් මේ විදියට මේ වගේ ඔනිගිරි 3ක් විතර හදාගත්තම හොඳට උදේට බඩ පිරෙන්න කන්න පුළුවන්. ඉතින් මං ඒක දැන් වෙනම පැක් කරලා පැත්තකින් තිබ්බා. ඒක කරලා ඉවර වෙනකොටම මගේ බ්‍රොකොලි ටිකක් තැම්බිලා ඉවරයි. ඉතින් ඒක පැත්තකින් තියාගෙන දැන් දවල් කෑම එකේ බත් එක බෙදා ගන්නවා. ඉතින් ලංකාවේ කෑම ගෙදරදී කෑවට වැඩ කරනකොට ගෙනihin කන්න කැමති නැහැ. මොකද මයික්‍රෝවේව් වල රත් කරනකොට අපේ 3-5 සුවඳවල් එහෙම
ඒ සුවඳවල් වලට ඉතින් වැඩ කරනකොට හැමෝම කැමති නෑනේ. ඒක හින්දා ඉතින් මේ විදියට මොන හරි එළවලු විදියට නැත්තම් ස්පැගටි පැස්ටා වගේ මොන හරි කෑමක් හදනවා. ඉතින් මේ බෙන්තෝ හදනවයි කියන එකත් ලොකු කලාවක් මෙහි. ඉතින් මට එච්චරම බැරි වුණත් පුළුවන් විදියට ලස්සනට ප්‍රියමනාප විදියට මේක මෙන්න මෙහෙම තියාගත්තා. බතටත් මම නිකන් ඇල් රහ නැති වෙන්න මේ විදියට ෆුරිකා ටිකක් ඉස්සා. ඉතින් බ්‍රොකොලි වල තියෙනවා ලුණු රස, හැම්බර්ගර් එකෙත් ලුණු රස තියෙනවා. ඉතින් සොසේජස් තියෙනවා. මේ විදියට තමයි පැය භාගකින් විනාඩි 45කින් විතර උදේ කෑම එකයි දවල් කෑම එකයි මම හදාගත්තේ. එහෙනම් ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.